හරි ස්ටෙට් එක බලමු. මේ වීඩියෝ මේ සිස්ටම් එකෙන් මේ වැට් ටික දිගටම කන්ටිනියු වෙයි. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා පොඩි O level ලියන සෙට් එකට පොඩි සත්කාරයක් විදිහට තමයි මේක කරන්නේ. හරි. අපි බලමු ඉස්සරහට යද්දි මේ O level සත්කාරය කියලා පොඩි නේ යුනිට් වයිස් අරගෙන නැත්නම් මාතෘකා අරගෙන අපි කතා කරලා බලමු සාමාන්‍ය පෙළ පේපරේ ගණිතයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න සියල්ලම වාගේ කතා කරලා බලමු. අද මම කියලා දෙනවා ඔයාලට භාග 2016 එක කොටසේ B පත්‍රයේ භාග අහන පළවෙනි ප්‍රශ්න එක කොටසේ B පත්‍රයේ පළවෙනි ගාන විදිහට තමයි භාග තියෙන්නේ. අපි බලමු මෙතෙන් ඉඳන් 2016 නේ 2016 භාග ගාන කොහොමද වැඩේ වෙන්නේ හින්දපන්දි කියලා ඔයාලත් බලාගෙන වැඩේ උඩ දාගන්න. හරි. අපි යන් ගන්න 2016 භාග ගාන 2016 O level. හරි. මෙහෙමයි වෙන්නේ. ගාන කීයද දිනවා? පිප්සිරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය. ඊට පස්සේ ඔහු පරිත්‍යාග කළ මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ වලට. දැන් ඔයාලා ගාන හදද්දී පිළිවෙලට අහගන්න. දැන් මේ ගානේ දත්ත දීලා තියෙනවානේ. මොනවද දත්ත දීලා තියෙන්නේ? මුළු මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ වලට. ඒවා ලියා ගන්න. මුළු මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ වලට. ඊට පස්සේ දෙක ක්‍රීඩා භාණ්ඩ වල දෙක එකක් දීලා තියෙනවා. පරිත්‍යාග සඳහා යොදා ගැනීම. අපි පළවෙනි ප්‍රශ්න මොකක්ද දාන්නේ ඊට පස්සේ මුළු මුදලින් කවර භාගයක් ක්‍රීඩා භාණ්ඩ හා සංගීත භාණ්ඩ මිල ගැනීම සඳහා යොදාගත්තේදයි සොයන්න කියන්නේ. ඒ කියන්නේ මුළු මුදලින් කොච්චරක් ක්‍රීඩා භාණ්ඩ වලටයි සංගීත භාණ්ඩ වල දීලා තියෙනවද? මුළු මුදලින් කොච්චරක්? දැන් බලමු. අපි දැන් මම කිව්වා ලියා ගන්න කියලා ඔයාලට. මම නම් ලියන්නේ නැහැ. ඔයාලා ලියා ගන්න ඕන. 9න් 2ක් සංගීත භාණ්ඩ වල දුන්නා. නේ 9න් 2ක් සංගීත භාණ්ඩ වල දුන්නා. ක්‍රීඩා භාණ්ඩ වල දීලා තියෙනවා කියන්නේ දෙකෙන් එකක්. දැන් ඔය දෙක එකතු කරලා ගත්තාම අපිට මුළු මුදලින් මෙයා කොච්චරක් දීලාද කියලා. හරි එකතු කරලා බලමු. මේ දෙකේ පොදු හරය අපිට ගන්න පුළුවන් 18යි කියලා. 9 18 කරන්න දෙකෙන් ගුණ කරන්න නම් උඩත් දෙකෙන් ගුණ කරනවා. දෙවරක් දෙක 4යි. ධන දෙක 18 කරන් 9න් ගුණ කරනවා 1 9 9. හරිද? ඊට පස්සේ දැන් මේක උත්තරය අපිට ගන්න පුළුවන් 18න් 9 4 කියන්නේ 13යි. ඔන්න උත්තරය. හරි. හරි. දැන් බම් මේ වගේ එකක් දැන් බලන්න මේ 2 බෙදීම 9 වැඩි කී ධන 1යට 2. ඔහොමනේ තියෙන්නේ. දැන් මේකේ අපි බලමු මේ 2යි 9යි දැන් 2 ඉලක්කම 9 කරන්නත් බෑනේ දෙවරක් 4නේ 8 වෙන්න බෑ. ඒතකොට දෙවරක් 5 10යි. එහෙම බෑ. 9 දෙක කරන්න කොහොමද බෑ. යන්න ඒතකොට මේ වගේ සංඛ්‍යා දෙකක් සෙට් වුණොත් එහෙම පොදු හරයක් ගන්න හිතා ගන්න බෑ නම් මෙන්න මේ සංඛ්‍යා දෙක අල්ලලා ගුණ කරපන්. හරිද? බලපන් 9 වරක් 2 18යි. ඒකල මේ දෙක අර 4 ගුණ කරලා දාපන්. මේ දෙවරක් 2 4යි. 9 වරක් 1 9යි. 9 වරක් 9යි. ඒතකොට ඒත් බං උත්තරේ එනවා. හරි. ඒක පොඩි කෙටි ක්‍රමයක්. ඒක පොඩක් මතක තියාගන්න අමතක වගේ වුණොත් එහෙම පොඩ ලියලා දාගන්න මම ඒක මේ පට්ට වාසියක් කරන සමහර සංඛ්‍යා මුල චක්කරේව සමහරක් වුණ බැරි ඒවට එහෙම දාලා අරපන්. දලස් දාලා යනවා ඒකත් ගොඩ. ඊට පස්සේ අපේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා මුළු මුදලින් 5 එකක් පුස්තකාලවලට පොත් මිල දී ගැනීම සඳහා යොදාගන්නේ කියලා කියනවා. ඒක පුස්තකාලයට පොත් මිල දී ගන්න මුළු මුදලින් 5 එකක් දීලා තියෙන්නේ. හරිද? ඉතිරියෙන් මුළු මුදලින් අන්න කතාව. ඉතිරියෙන් මුළු මුදලින් ඉතිරිය මුදලින් 5 එකක්. හරි. අපි බලමු ඉතිරිය දැන්. ඉතිරිය බලමු. හරි ඉතිරිය බලමු. ඉතිරිය කියන්නේ කොච්චරක්ද? එකෙන් අඩු කරන්න ඕනේ 13න් 18ක්. ඕකෙන් එනවා ඉතිරිය. සාමාන්‍ය එක බං කියන්නේ දැන් මේක කියන එක අපිට ලියන්න පුළුවන් 18 කියලා. ඒක ගොම් පාටනේ. ලියන්න පුළුවන් 18න් 13යි. එතකොට 18න් 5ක් කීයද? ඔන්න ඉතිරිය. හරි. ගානේ කියලා තියෙන්නේ මොකද්ද? ඉතිරියෙන් 5 එකක් තමයි පොත් මිල දී ගන්න දීලා තියෙන්නේ. ඔව්. ඉතිරිය මුදලින් 5 එකක් තමයි පොත් මිල දී ගන්න දීලා තියෙන්නේ. ඒතකොට ඉතිරිය මුදලින් 5 එකක් කියන්නේ කොච්චරද? ඉතිරිය මුදලින් 5 එකක් පුස්තකාලේට පොත් මිල දී ගැනීම සඳහා යොදා ගන්නලා තියෙනවා. මුළු මුදලින් අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ මුළු මුදලින් කවර භාගයක් පොත් මිල දී ගැනීම සඳහා යොදා ගන්නේද හොයන්න. ඒ කියන්නේ පොත්වලට පොත් මිල දී ගැනීමට හරි පොත් මිල දී ගැනීමට කොච්චරක් දීලා ගාලා තියෙනවද පොත් මිල දී ගැනීමට මුළු මුදලින් 18න් 5න් ඉතිරියෙන් 5 එකක් නේ මන් දීලා තියෙන්නේ. ඉතිරියෙන් අල්ලා යන දාන්න ඕනේ මෙතන. අල්ලා යන කියන්නේ ගුණ කිරීම. මේ පහට පහ ෂේප් වෙලා යනවා. ඒතකොට අපිට එනවා 1 බෙදීම 18යි. හරි 1 බෙදීම 18යි. 1 බෙදීම 18යි.
හරි පොත් මිලදී ගැනීමට ඒතර අපිට දීලා තියෙන්නේ 18න් 1යි. අපි ඊළඟ ප්‍රශ්න වලට තව ප්‍රශ්න දෙකක් මේ අහලා දෙනවා. අපි ඊළඟ ප්‍රශ්න බලමු. ඒකේ තුන්වෙනි කොටස අපිට කියලා තියෙනවා මෙන්න මේ වගේ කතාවක් බලා ගන්න. තුන්වෙනි කොටස පොත් මිලදී ගත් පසු ඉදිරි වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේ අර ටික ඔක්කොම වියදම් කරලා දැන් පොතුත් මිලදීගෙන ක්‍රීඩා භාණ්ඩත් මිලදීගෙන තව මොනවා සංගීත භාණ්ඩද මන්ද කියලා තියෙනවා. ඔව්. සංගීත භාණ්ඩම් මිලදීගෙන. ඒ ටිකත් මිලදීගෙන ඉතිරිය අන්න තියෙනවා. හරි. ඉතිරිය ප්‍රජා මධ්‍යස්ථානයට දීලා තියෙනවා. ප්‍රජා මධ්‍යස්ථානයක් පිරිසකර කරන්න දීලා තියෙනවා. හරි. අපිට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. හරිද මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීමට යොදා ගන්න. ඒ කියන්නේ ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කරන්න මුළු මුදලින් කොච්චරක් දීලා තියෙනවද? ඉස්සලා අපි දැන් මේක හොයා ගන්න කලින් දැන් මෙයාලට ඉතිරි මේ වියදම් වෙලා තියෙන ටික හොයාගන්නකෝ. වියදම් මොඩිය. හරි මුළු වියදම අපිට දීලා තියෙනවා ගාන දීලා තියෙනවා දැන් පළවෙනි එක 18න් 13ක් තියෙනවා. ක්‍රීඩා භාණ්ඩ වලටයි සංගීත භාණ්ඩ වලටයි පුස්තකාලයේ පොත් ගන්න 18න් 1යි. හරි. ඒ කියන්නේ දැන් 18න් කීයක් මෙයාලා වියදම් කරලා තියෙනවද? 18න් 14ක් වියදම් කරලා තියෙනවා නේ. 18න් 14ක් වියදම් කරලා තියෙනවා. දැන් මේ 18න් 14 කියන එක දෙකම දෙකෙන් බෙදනවානේ. 14 දෙකෙන් බෙදුනම 7යි. 18 දෙකෙන් බෙදුනම මම ඔන්න සරල කරලාම තියාගත්තා. මෙච්චරක් වියදම් වෙලා තියෙනවා. ආය ගන්න කිව්වට මුළු මුදලින් කවර භාගයක් පිළිසක මේ මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගන්න විදිහට හොයන්න. එතකොට ඔබ දන්නවා පිළිසකර කිරීමට යොදා ගන්න තියෙන කොච්චරද? පිළිසකර කිරීමට යොදා ගන්න තියෙන කොච්චරද? පිළිසකර කිරීමට යොදාගත් පිළිසකර කිරීමට කොච්චරද ගිහින් තියෙන්නේ? මේ ටික වියදම් වෙලා තියෙනවා. නැත්තම් මේ ටික හරි මේ දෙකෙන් කැමති එකක්. ඒ කියන්නේ අපි මේක සරල කරලා මෙතන දාගත්තේ. ඒ කියන්නේ 9න් 7ක්. ඒ කියන්නේ බං 9න් 7ක්. 9න් කීයද? 2යි. ඔන්න. මේක තුන්වෙනි ප්‍රශ්නේ. හරි. අපි හතරවෙනි කොටස බලමු. පිළිසකර කිරීම සඳහා වැය වූ මුදල රුපියල් 20000 නම් කිච්චිලි මහතා පරිත්‍යාග කළ මුදල සොයන්න. ඒ කියන්නේ පිළිසකර කරන්න. පිළිසකර කිරීමට දාලා තියෙන මුදල කීයද? මේ මුදල රුපියල් 20000 නේ. මේ 20000 සමාන වෙන්නේ නැද්ද 9න් 2කට? සමාන වෙනව නේද? ඔව් සමාන වෙනවනේ. පිළිසකර කිරීම සඳහා හේතු භාගය 9න් 2යි. ඒ කියන්නේ 9න් 2 කියන්නේ රුපියල් 20000යි නේ. 9න් 2ක් කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් දාන්න ඕනේ නැහැ. රුපියල් 20000යි. නේ? රුපියල් 20000යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මුළු මුදල නේද අහන්නේ? මුළු මුදල ගන්න අපි කරන්නේ මේ 9 මේ 20000 වැඩි ගන්න. ඒ කියන්නේ 9 වැඩි කිරින්න 20000න් ඔක බෙදන්න දෙකෙන්. මේ දෙකට මේ දෙක කැපෙනවා. 9 වැඩි කිරීම 1000යි. මේ 1යි නේද උඩ බෙදන්න. දෙකට 1යි එකට 1යි. ඒ කියන්නේ රුපියල් 90000යි. කිච්චිලි මහතා පරිත්‍යාග කළ මුළු මුදල එතකොට කීයද? 90000යි. දැක්කනේ එක ගත්ත ඉතින් නේ. ඒ කියන්නේ ආය බර බලා ගන්න පිළිසකර කිරීමට යොදාගත්තා ඉස්සලා පිළිසකර කිරීමට යොදා ගන්න යොදපු භාගය ඉස්සලා අපි හොයාගත්තා. භාගය 9න් 2යි. හරි. පිළිසකර කිරීමට රුපියල් 20000ක් වෙන් කළා දෙනවා. අපෙන් අහන්නේ ලත්ය දීලා අපෙන් අහනවා මෙයා යොදපු මුළු මුදල. ඒ කියන්නේ 9න් 2ක් කියන්නේ 20000. මුළු මුදල් එහන්නේ. එතකොට අපි කරන්නේ 9න් 2 සමාන කරනවා 20000ට. ඊට පස්සේ මේ හරස් ගුණිතය දාලා දෙක ගුණ කරලා 9 20000න් ගුණ කරන්න දෙක පල්ලෙහාට ගෙන්න එතකොට දෙක බෙදීමක් වෙලා එනවා. එතකොට 9 වැඩි කිරීම 20000 බෙදීම දෙක. ඒ කියන්නේ දෙකට දෙකක් එකයි. උඩ 20000ට දෙකක් එතකොට 10000යි. 10000 වැඩි කිරීම 9 කියන්නේ රුපියල් 90000යි. දැන් අපෙන් අහන්නේ කිසිම මාතාවේ දැන් පරිත්‍යාග කළ මුළු මුදල රුපියල් 90000යි. මේ භාග ගණන් විසඳද්දී එක පියවරක් තමයි දීලා තියෙන දත්ත පොඩ්ඩක් කටුකොලේ කාරි කමන්නේ චුට්ටක් සයිඩ් කරලා දාගන්න. දැන් ඔයාලට මේ පේපර් එකේනේ මේ ගාන හදන්න ඕනේ. ලකුණු 10ක ගානක් වුණාට නේ දෙකෙන් බෙදිලා නෙන්නේ පේපරේ 200 නේ ලකුණු දෙන්නේ. ඔව් 200 ලකුණු දුන්නාම මේක දෙකෙන් බෙදුනම 100ට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ මේ වගේ ගාන කලේ ඔයාලට තේරෙන්නව නැත්තම් කරන්න ඕනේ මේ ගාන හදද්දි මේ
අර විස්තර කරලා කියන එක ටුක්ටක් විනාඩියක් දෙකක් කරන් පොඩ්ඩක් කියලා තේරුම් ගන්න එක. හරි. මෙයාගේ පාඩ හදා ගන්න වෙන කරන්න ඕනේ ඒක. ඉස්සලා දැන් මේක හදන්න කලින් මෙයාගේ පිටිසකර ගෙනියන යුතු භාගය අපිට 9 දෙයක් කියලා බෙවා ගත්තා. ඒක තමයි අර රුපියල් 20000කට. මුළු මුදල හොයන්න තියෙන්නේ. 9න් ගුණ කළා දෙකෙන් බෙදන්න. ඒ ගුණ කරන්නේ මේ හරස් තුන් දෙනාට පුළු කරනවා. එතකොට මේ හරිනම් මේක තේරුම මේ එකක කොටසක් හොයලා දෙන. එක කොටසක් හොයලා මේකෙන් ගුණ කරත් හරි. මේකෙන් ගුණ කරත් හරි. එහෙම කරේ නෑ අපි. එකපාරම උත්තරේ ගත්තා. 20900 ගුණ කරලා දෙන්නේ. ඒක රුපියල් 9000ක් වෙනවා. ඔක තමයි උත්තරේ. ඒක උඩ කිසිම මාතක විලං කළ පිළිසකර වික දුන්නේ රුපියල් 90000ක් කියලා ලස්සනට එනවා. මේ භාග ගණන් හදද්දී හොඳ අවධානයෙන් එඩිට් කරගන්න. එතකොට අර ගාන කියන එක අපිට නේ හදා ගන්නත් පුළුවන්. මේවා දැන් 2016 මම ගාන සාකච්ඡා කරන්නේ නැද්ද? දැන් 2016 ගාන සාකච්ඡා කරා. දිගට ඔහොම සාකච්ඡා කරගෙන මම පුළුවන් වෙලාවට මේ සාමාන්‍ය පෙළ ගණන් ටික ඔය ගණන් ටික 2016 ඉඳන් මම සාකච්ඡා කරලා දානවා. 2016 ඉඳන් මම දන්න තරමින් අලුත් සිලබස් එක වඩා 2016 ඉඳන් මේ විදිහට දිගට මේ ගණන් ටික ඇදුවොත් සාමාන්‍යයෙන් ඔයාලා 26 හෝ නේ 25 හෝ 27 හෝ කොයි අවුරුද්ද ලිව්වත් මේ ගණන් ටක් ගාලා පුළුවන්. දැන් 10 පන්ති ළමෙක්ට භාග කරලා තියෙන දැන් 10 වද ළමෙක්ට නේ දැන් 10ද 11ට ගිහලා මේක හරි ගවන්න දැන් භාගයට පාස් පේපර් ස්ටික් කරලා නැත්නම් ගත්ත පොත කරලා දැම්මා. ඒක උත්තර පත්‍රය අරන් හරි උත්තර බලන්න නැත්නම් මේ ඩිස්කෂන් නැත්නම් සෙට්ලා වැඩ කරගෙන ගාන පැහැදිලි කරලා අපි තවත් පාස් පේපර්ස් ගානෙන් හම්බෙමු 2016ම ගාන බලමු. ඒ වීඩියෝ එකත් ඔයාලට ගේන්නම්. channel එක subscribe කරන්න subscribe කරලා මත් එකතු වෙලා දිගටම වැඩ කරගෙන යන්න. ගණන් වලට එකක් ගන්න. ජය වේවා.